විද්‍යාචරණ සම්පන්නයි කියන්නේ අනන්ත අවබෝධයෙන් යුතුව ඊටම ගැළපෙන හැසිරීමෙන් යුතුව වැඩ හිටියා. පින්වතුනි අපි පුජ්‍යලයක් ගැන තීරණය කරන්නේ එයාගේ කතාවෙන් ක්‍රියාවෙන්. අපි කියමු දේශපාලනය. මෙයානම් ජනාධිපතිකමට සුදුසුයි. ඇමතිකමකට සුදුසුයි. කියලා මිනිස්සු තීරණය කරන්නේ එයා කියන දේවල්. එයා කරන දේවල් වල අනුව. මෙයානම් හොඳ නැහැ. කියලා අපි කෙනෙක් හොඳ නැහැ කියලා තීරණය කරන්නේ එයාගේ ක්‍රියාවයි වචනයයි යනවා. තව කෙනෙක් අපි මෙයා හොඳ කෙනෙක්. කොහොමද ඔබ තව කෙනෙක් හොඳයි කියලා තීරණය කළේ? එයා කතා කරන විදිහ සහ එයා හැසිරෙන විදිහ, එයාගේ අදහස් අනුව. එතකොට අපි පුජ්‍යලේ තීරණය කරන්නේ බාහිර කතාව, ක්‍රියාව, අදහස් අනුව. නමුත් අපි එහෙම තීරණය කරන එක 100%ක් හරිද? වරදින්න බැරිද? තේරෙනවා කියලා හිතුවට පස්සේ බලාගෙන යනකොට ඒකට තේරෙන හරියක් නැහැ. හොඳයි කියලා හිතියට බලාගෙන යනකොට ඒකගේ ඇති හොඳ නැහැ. දියුණුයි කිව්වට බලාගෙන යන දියුණුවකුත් නැහැ. දැන් මෙතන ඇති කසාද බැඳලා හොරෙන් පැනලා ඇවිල්ලා බැඳපු උපාසිකාවෝ. ගෙදරින් එනකොට හිතාගෙන ආපු දේවල් පවුල් කනකොට නැහැ. දරු පැට්ටු ආදරෙන් සෙනෙහසින් හදාගෙන සීන මවාගෙන හිටියා. කාලයක් යනකොට නැහැ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙර ජීවිත දකින නුවණින් යුක්තයි. පුබ්බේ නිවාසානුස්සති ඥානය. බුදුරජාණන් වහන්සේ අනුන්ගේ සිත් දකින ඥානයෙන් යුක්තයි. ඒකට කියන්නේ පරචිත්ත විඥානන ඥානය. දුර තිබෙන දේවල් අහන ඥානයෙන් යුක්තයි. දිබ්බ සෝත ඥානය. දුර තිබෙන දේවල් දකින ඥානයෙන් යුක්තයි. දිබ්බ චක්කු ඥානය. 이르දි ප්‍රාතිහාර්ය දකින ඥානයෙන් යුක්තයි. 이르දි ප්‍රාතිහාර්ය ඥානයෙන් යුක්ත. බුදුරජාණන් වහන්සේ චුතිය උපත දකින නුවණින් යුක්තයි. චුතූපපාත ඥානය. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසූ ආසවක්ඛ්‍ය ඥානයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ කතාව තුල, හැසිරීම තුල බුදුරජාණන් වහන්සේගේ අවබෝධයම ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කතාව තුළින්, බුදුරජාණන් වහන්සේගේ හැසිරීම තුළින්, බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින්, බුදුරජාණන් වහන්සේගේ මාර්ග දර්ශනය තුළින් කෙනෙකුට හිතෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වගේ උතුම් කියලා. එයා හිතනවාට වැඩිය 100,000 ගුණයක් බුදුරජාණන් වහන්සේ උතුම්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි හැසිරීමයි අතර පරස්පර බව නැහැ. බුදුරජාණන් වහන්සේ උතුම් කෙනෙක් කියලා බාහිර ලෝකයා හඳුනා ගන්න එක වැරදි නෑ, ඒක හරි. ඒ මිහිරි දහම් කතාවෙන්, මිහිරි මාර්ග දර්ශනයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ නිකලෙස් කෙනෙක් කියලා කවුරු හරි හඳුනා ගන්නවා නම් ඒක ඇත්ත එකක්, බොරු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ සෑම දෙයක්ම දන්න කෙනෙක් කියලා කවුරු හරි අඳුනාගත්තොත් ඒක හරි දෙයක්, වැරදි දෙයක් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේට තියෙනවා අවබෝධයට අනුවම ජීවත් වීම, අනන්ත විද්‍යාවෙන් හා අනන්ත අවබෝධයට අනුව හැසිරෙන චරණ ගුණයෙන් යුක්තයි. විද්‍යාචරණ සම්පන්නයි. බුදුරජාණන් වහන්සේගේ කතාව, ගමන බිමන, දේශනාව, මාර්ග දර්ශනය හැම තැනකම තියෙන්නේ ඒ අවබෝධයක්. විද්‍යාචරණ සම්පන්න. ඇයි දේශනා කරපු සෑම ධර්මයක්ම තියෙන්නේ අවබෝධය තුල පිහිටලා දේශනා කරපු දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ හැසිරීම තියෙන්නේ සිහිනුවණින් යුතුව අවබෝධ කරපු කෙනෙකුගේ හැසිරීමක්. විද්‍යාචරණ සම්පන්න.